දන්නවා වයස්ගත වීමත් සමගම පුද්ගලයන් දුබලතාවයට ලක් වෙනවා. අපි කියනවා වෙනදට වඩා ශක්තිමත්භාවයෙන් අඩු වෙනවා කියලා. වැඩ කරන්නේ ඉතා හිමින්, ශක්තිමත්භාවය අඩුයි, කරන වැඩ ප්‍රමාණයත් අඩුයි. එතන අපි සාමාන්‍ය පාවිච්චි කරන අබල දුබලතාවය කියලා. නමුත් මේක දැන් රෝගයක් විදිහට හඳුනාගෙන තියෙනවා. අපි මේකට කියනවා ෆ්‍රේල්ටි කියලා. නැත්නම් සිංහලෙන් අපි කියනවා දුබලතාවය කියලා. ඔබ දන්නවා වයස්ගත වීම අපිට වළක්වා ගන්න බෑ. හැම කෙනෙක්ම ක්‍රමයෙන් වයසට යනවා. නමුත් ඔබ දැකලා ඇති සමහර අය වේගයෙන් වයසට යනවා. සමහර අය සෙමෙන් වයසට යනවා නේද? එතකොට වේගයෙන් වයසට යන අය ඔබ දැකලා ඇති ඉතා ඉක්මනට රෝගයන් වලට ගොදුරු වෙනවා. ඒ වගේම රෝග වලින් සුවපත් වෙන්න ඒගොල්ලන්ට මේ දීර්ඝ කාලයක් ගත වෙනවා. ඉක්මනින් හොඳ වෙන්නේ නැහැ. ඉතින් මේ දුබලතාවය ඇති වෙන්නේ ඇයි කියලා අපි පොඩ්ඩක් බලමු. දැන් මේ ප්‍රස්තාරයේ මම පෙන්නලා තියෙන්නේ ඉහත සඳහන් කරපු දේ වයසත් සමගම අපි කාගෙත් අපේ ශරීරයේ ශක්තිය ක්‍රමයෙන් අඩු වෙනවා. නමුත් මේ දුබලතාවය කියන ලක්ෂණය තියෙන අය අනිත් අයට වඩා වේගයෙන් වයසට යන ගතියක් පෙන්වුම් කරනවා.